Hello guys, welcome back to my YouTube channel. අපි අද උදේම යන්න හදන්නේ දළදා මාලිගාවට. ඊයේ අපි කැන්ඩි ආවා. ඉතින් අද උදේම අපි මාලිගාවට යන්න තමයි මේ හදන්නේ. උදේ 6ට විතර ඇති. මම ගොඩක් ආසයි මේ වගේ උදේම දළදා මාලිගාවට යන්න. මාලිගාවේ ගොඩක් සෙනග හිටියේ නෑ. මං හිතන්නේ අපි උදේම ආව නිසා වෙන්නේ නැති. හස්බන්ඩ් ලංකාවට එන්න කලින් කිව්වා එයා ලංකාවට ආපු ගමන් එයාට දළදා මාලිගාව වදින්න යන්න ඕනි කියලා. මාත් ගොඩාක් ආසයි දළදා මාලිගාව වදින්න යන්න. ඉතින් කලින් ආපු හැම පාරම වගේ අපි දෙන්නනේ ආවේ. මේ පාර අපි දෙන්නත් එක්ක අපේ චූටි බබත් ඉන්නවා. එයාගේ පළවෙනි වතාව තමයි මේ දළදා මාලිගාව වදින්න ආපු. පහලට යන්න තමයි හදන්නේ. මට නම් තව ගොඩාක් වෙලා වුණත් මෙතන ඉන්න පුළුවන්. මගේ හිත ඒ තරම්ම නිදහස් මෙතනට ආවහම. අපි උදේ 6:30 විතර ඇති මාලිගාවට එද්දී. දැන් උදේ 8:30 විතර ඇති. ඉතින් අපි දැන් යන්න හදන්නේ. අපේ චූටි බබාට නම් මෙතනින් යන්න හිතක් ඇත්තෙම නෑ. එයා හරි ආසයි මෙතන ඉන්න. වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේදවාගේ මහසාගරේ සිත පවේ නුඹේ නේත්‍රා. මෙතන උදේට ගොඩාක් ලස්සනයි. ලස්සන ඉරැලියක් වැටෙනවා මෙතනට උදේට. අපේ චූටි දුවට ඕනි කිව්වා මාළුන්ට කෑම දාන්න. ඉතින් අපි කෑම අරගෙන මෙතනින් එයාලට කෑම දැම්මා. මම මෙහි කෙනෙක් වුණා නම් මම හැම උදේම වගේ මෙතනට එයි. මෙතන ඒ තරම් ලස්සනයි. මම හරිම ආසයි මෙතන ඉඳන් වැව දිහා බලාගෙන ඉන්න. ඉතින් අපි තුන්දෙනාත් එක්ක මෙතනට වෙලා වැව දිහා බලාගෙන මාළුන්ට කෑම දැම්මා. ඉතින් අපේ චූටි දුව හරි ආසයි මාළුන්ට කෑම දාන්න මෙතනට වෙලා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා මාළුන්ට කෑම දදා මේ වැව දිහා බලාගෙන හිටියා. ඔබ ගියක් ගියාවේ
අවසන් කාලේ හද මාරුතේ ගින්නිවා සිත සිහිලල් වූයාමේ රෑතාරුකායේ අපේ ආදරේ එහිලියා මා ප්‍රාර්ථනාවේ ඇදැස දෙල්වේ ළමදේ මගේ ඇහොවා ඇ ප්‍රාර්ථනාවේ මා මග ගොල්ලුවේ දුරකින් දුකින් මාදවා අපි මේ දැන් යන ගමන් ඉන්නේ පේරාදෙණිය මල්වත්තට. අපි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මෙතන ටිකක් අවුව සැර වැඩි. අපේ චූටි ගර්ල්ට නම් ඒක චුට්ටක්වත් ගානක් නෑ. ඉතින් පේනවනේ යා අවුවෙම තනියම සෙල්ලම් කරනවා හරි ආසාවෙන්. එයාට අද හරි හැපි. මොකද එයා මෙතනට කලින් ඇවිල්ලා තිබුණේ නැහැ. ජීවිතයේ ලස්සනම දවස් මම කැමතිම විදිහට. ඉතින් මගේ ජීවිතය මම වැඩිපුරම ආදරය කරන දෙන්නත් එක්ක මේ ගෙවෙන හැම තප්පරයක්ම මට ගොඩාක් වටිනවා. තල්වි මෝලගම තුරුලේම පවසන්න මං ඔබට හරියාතරී සඳරේනු ඇතිරෑක ඔය දැස සිපගන්න ආවා මං ආවා කවි සින්දු මුමුණන්න දුක්ගින්න මට දෙන්න සැනසෙන්න මිහිරාවියේ ඔය මුකුලෙමිය දෙන්න කවදාක හැකිවේද මා පැතුම එයමයි සඳරේනු ඇතිරෑක ඔය දැස සිපගන්න ආවා මං ආවා. දැන්නම් ගොඩක් දවල් වෙලා අවුවත් ටිකක් සැරයි. ඒත් අපේ බබාව නම් මෙතනින් එක්කරගෙන යනවා බොරු. එයා කොච්චර කිව්වත් අවුවටම තමයි දුවන්න බලන්නේ. එයාට නම් අවුව චුට්ටක්වත් ගානක් නැහැ. ඔහේ සෙල්ලම් කරන්නම තමයි බලන්නේ. ඇවිල්ලා අදට දවස් 12ක් වගේ වෙන්නේ. ඉතින් හරි වේගෙන් මේ දවස් ටික ගෙවිලා ගියා. මට හරි බයයි මේ දවස් මෙච්චර ඉක්මනට ගෙවෙද්දි. රෑ පුරාම හීන පීරලා නෑනේ තාම අපිව හමු වෙලා හාදු එව්වේ සුළඟේ දවටලා හංග හංග වුණු කාරණා නින්දනේ නරක එළි වුණා ආපු දුරක මතකේ සිහි වුණා පාර
කියපු ගීතේ තනුව මා සදා වුණා මා ප්‍රාර්ථනාවේ ඇදැස දෙල්වේ ළමැදේ මගේ ඇහොවා ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන vlog එකකින් ඉක්මනින්ම ඔයාලා හම්බෙන්න නම් thank you for watching. Bye bye.